සාදරය ඔබට කරගන්න හැකියාව අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ අද සවස් 6යි කෙනෙකුට බලාපොරොත්තු සංස්කෘතික මධ්‍යස්ථානයේ නායක මහත්මයා ප්‍රමුඛ ඒ රත්න ඒ නාට්‍ය කණ්ඩායමේ සුවිශේෂ නාට්‍ය කිහිපයක්ම තාම විශාල ජනගහනයක් ගන්න නැහැ. නමුත් දෙමයි කෙනෙක් මේ උදේ ප්‍රසංගයේ සමාරම්භය සනිටුවත් කරන්නයි අප මේ සෝදානම් සිටින්නේ. ඉතින් මම ආරම්භයේ එක් උන්වහන්සේට මම ආරාධනා කරනවා මේ ස්ථානයේ හදිසියේ සහයෝගය අවශ්‍යයි. ඒ වගේම දෙමාපියනි ඔබ එක්කෙනෙකුව දෙන්නෙක් ඇවිල්ලා මේ මංගල ප්‍රදීපය ආරම්භ කරලා ඔබගේ සහයෝගය ඔබේ වටිනා සහයෝගය අපට ලබා දෙන හැටියට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අශෝක මහත්මයා මේ ශබ්ද වාහිනියට ලබා දෙමින් අපට සහයෝගය ලබා දෙන අශෝක මහත්මයාට මම ආරාධනා කරනවා පොල්තෙල් පහන්සල දල්බන්නට මේ ස්ථානයට පැමිණෙන හැටියට. ඉතින් Bukan ada gawe ana lagi. Oh, depan gawe. Gawe lagi. සමගී යවන සමාජය එළවගෙන සමගී යවන ඒ හරියට තදරන් ඔක. හරියට තදනා බලපන්. ඇත්තොත් ඒ වගේම එළවගෙන විද්‍යාලයේ ගරු ගානේ බෞද්ධ ජීවත් වෙනවා. මොවුන් මේ කලාලෝකය ගොඩනගා ගන්න කැපවීමක් කරනවා. ඒ කැපවීමකට සත්‍යයක් වෙන තමයි අපි බලමුඩේ මෙතෙන්ට ආවේ. මොවුන්ගේ අනාගතයට දිරියක් දෙන්න ඔබ සියලු දෙනා වෙලා මේ කරන කැපකිරීම බිල්ල කරන්න බැහැ කියලා මම මුලින්ම සඳහන් කරන්න ඕනේ. මොකද මේ සියලු දෙනා ඔබ දන්නවා දැන් මාසයක් තිස්සේ පුහුණු වෙනවා. ඔවුන් හිතේ තියෙනවා අපේ මේ සංස්කෘතිය වැඩි හරියට වෙලියට දානවා. අද මෙතන නටනවා, නාට්‍ය පෙන්වනවා. ඒගොල්ලන්ගේ කැපකිරීම, උනන්දුව, උත්සාහය ඒකට ධෛර්යයක් වෙන තමයි බලංගොඩ ප්‍රසීනියා කලා නාට්‍ය ආරංග කලාවේ සමාජිකයන් බෙදෙන්න ඇවිල්ලා ඔබට යම් දෙයක් දීලා යන්න උත්සාහ කරන්නේ. හඳුනනා පැණි රස හඳුනනා දහ බින්දු අපුරනා රන් ගෙවිලි මගේ ලස්සනයි ගණේෂා. ඇයි ඒක නැවතුනේ?
මට මගේ අප්පව මතක් වුණා බං. උන්දේ පොර බෙදුවේ මහ පොරවත් එක්ක. කිසිම හිතප්පපුවක් නැතුව උන්දට වෙඩි තියලා මරලා දැම්මා. උන්දගේ ලේත් මේ මහ පොරවට පොකොඩ වෙන්නේ නැති. උඹට විතරක් නෙමෙයි ගණේෂ. මේ කාලකන් යුද්ධින්ද අපි හැමෝටම මොන හරි දෙයක් නේද? උඹට උඹේ අප්පා මට මගේ සහෝදරයා නැතුණා. අපි හැමෝටම අපේ අනාගතේ නැතුණා. මන්නම් දැන් ওই දේවල් ගැන වැඩියෙන් කුත් හිතන්නේ නැහැ බං. ජීවිතය කියන්නේ අපි පතන දේ නෙමෙයි. අපිට ලැබෙන දේ. උඹට මතක දවසක් අනුරාධයන්ගෙන් ප්‍රින්සිපල් මැඩම් ඇහුවා. ඔය ළමයා ලොකු වුණාම මොනව කරන්නද හිතාගෙන ඉන්නේ කියලා. මම ගත්තම කිව්වේ නැතේ. මැඩම් මම ලොකු වුණාම ජනාධිපති කෙනෙක් වෙනවා. එදත් අපි ওই විදිහට පිනාවන බං. හැබැයි මැඩම් නම් කිව්වේ ඒ කොහොමද ප්‍රථමක් පුතා? ඔය කියන්නේ සමාජවාදය ගැනනේ. මිනිහට නම් ඉතින් ඔය මාක්ස් ලාගෙන් ලෙලින් ලාගෙන් තොර ලෝකයක් ඇත්තෙම නෑනේ. ඒ කාටද මුල කෝච් කරන්නේ? වෙන කාටද ඉතින්? උඹට මිසක්. නෑ නෑ අපි මේ වෙන කාටද? වෙන කාට? ඔය ඉතින් වෙන කාටද? වෙන කාට? ඒ මොකද මේ? මටමලට කියන්න බැරුණානේ. අපේ ඉස්කෝලේට අලුතෙන් ටීචර්ස්ලා දෙන්නෙක් ඉනවා. විද්‍යා කලා උපාධිධාරී. මේ අන්න අපිට පින්සිල් වලින් එන්නේ කිව්වා. ටීචර්ස්ලා එක්කන් ඉන්න. අපේ ජීවිත අලුත් වෙනකොට දරාවැටිච්ච හැම දෙයක්ම අලුත් වෙනවා. හා යාළුවා අහන්නේ නැද කතාවක් සමගිය බලය වේ කියලා. සමගියේ බලයෙන් ගොඩනගමු අලුත් දේශයක්. මේ දේශයක් ගොඩනගන්න ඉස්සෙල්ලා අපි අපේ පන්තිය ගොඩනගන්න. දැන් නම් මටත් හොඳ නාට්‍යයක් දෙයක් කරලා ලොකු නාට්‍යකාරයෙක් වෙන්න පුළුවන්. චව් නාට්‍යයක් දෙකක් කළා වලින් ලොකු නාට්‍යකාරයෙක් ඉන්න බෑ බං. ඒත් උඹට තියෙන හැකියාවට නම් හොඳ ප්‍රසිද්ධ නාට්‍යකාරයෙක් වෙන්න පුළුවන්. මේ මම අපිට කියන්නේ ගාගන්න බබා. ඔය ප්‍රසිද්ධයි කියන පට්ටම දාගත්තාම මිනිස්සු ඇඳ ගන්නවා. මතකද? ඔය ප්‍රසිද්ධයි කියන එකේ කපේ ඉස්කෝලේට ඇවිල්ලා කරපු කතාවක්. මේ උත්සවයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම බෙහෙවින් සන්තෝෂයි. ඒ වගේම මම පොරොන්දු වෙනවා මේ පාසලට අලුතින් ක්‍රීඩා පිටියක් ලබා. ඒ කියන්නේ මේ ජිම් එක. ඒ වගේම මම තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා මේ විද්‍යාලයට ජාපු ගගා පීනන්න ස්විමින් pool එකක් ලබා දෙන බවට. ස්විමින් pool එකක් යවුම් අපිට කරාමයක් හදලා දුන්නද බං? මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි. සහෝදරයා මේ ආත්මාර්ථයෙන් පිරුණු ලෝකෙ ආධ්‍යාත්මික ගොඩනගන්න අමාරුයි. කාල් මාක්ස් පාඩර දෙන යන්නේ එතනයි. සියාගේ බිඳවැටීමේ බව ඔප්පුවට යන්නේ ඒකයි. සහෝදරිය මේ මූ කියන ආකාරයට ඒ ආර්ථික තත්ත්වය යටතේ ඒ දේශපාලන තත්ත්වය යටතේ ඒ සමාජීය තත්ත්වය යටතේ ආගුණයට අනුව දේශගුණයට අනුව ප්‍රභා සංශ්ලේෂණයට අනුව යාපනයේ ප්‍රදේශයේ වැඩිපුර වෙන්නේ බොම්බයිලු. ඒකට දෙමළ තේරෙන බඳන් කියම් බං. විහාරය ගෙදර කවුරුත් හිටියේ නෑ. හසරෝටේ බරයන්ගේ මූසල සද්දේ. කාමෙලිකමරත් එක මන් ටිකක් ඇලුණා. එතකොට මට වුණ අඩි සද්දයක්. ඉන්නේම ලඟ වුණා. එතකොට මට වුණ දොට ගන්න සද්දයක්. හයරද කඩන්න වගේ. මම මුඩ බැලුවා. ඉස්සරහට වහලා තිබුණා. පිටිපස්සට දාලා තිබුණා. මම පස්සට පණ කඩන දුවන ගත්තා. දුවන. ආතෙන්න කන්දෙව්වා. මහන්සියත් එක්ක මම පොඩක් වාඩි වුණා. ඒක මට දැනුණා මම පිටිපස්සේ කවුරු ඉන්නවා කියලා. මම පැනපු ගමන් උඩට ගියා.
දැක්ක මම්මා. මම ඇත්තටම කියනවා. ඒව තමයි බා. නාට්‍යයක් කරනකොට ඒක චරිතවලක ජීවත් වෙන්න ඕනේ. අනේ මේ නාට්‍ය. ගාගන්න එපා බා. අනේ කුඩේ මොකද මේක ඇඳලා ඉවර කරගන්නත් බැරි වුණානේ. පින්නට පිපෙනා මේ මල් යායේ පිනිමල් වලලා දැමු මිනිසුන්නේ පිපෙනා මේ මල් යායේ පිනිමල් වලලා දැමු මිනිසුන්නේ ඒ නුඹලා මේ ලෙස වලලන්නේ ඒ නුඹලා මේ ලෙස වලලන්නේ තල්ලරමේ අපි කුරුඳු යාය අපි අනාගතේ ලොව පිපෙනා මල්ලපි අනාගතේ ලොව පිපෙනා මල්ලපි මේ අපේ දේශයයි. ඒ අපේ උරුමයයි දෙගොනම අවුලා විරසක කරලා දෙගොනම අවුලා විරසක කරලා අපේ ලොවට ගින්නි තැබුවේ ඇයි තොපි අපේ ලොව